සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ලෝකේ බහුතරයක් මිනිස්සුන්ට මේ දැන් කරපු දේ දැන් මතක නැහැ කියලා ඔයාලා දන්නවද? ලෝකේ බහුතරයකට ඕනේ නැහැ. ඔයයි මයි ගත්තත් එහෙමනේ. ඒ කියන්නේ අපි ෆෝන් එක කොහෙන් හරි තියලා විනාඩි 5ක් විතර පස්සේ වෙනවා ෆෝන් එක කොහෙන්ද තිබ්බේ කියලා. ෆෝන් එක නම් තව කමක් නැහැ. ඇයි? අපිට පුළුවන් කෝල් එකක් දීලා හරි හොයාගන්න. පර්ස් එකක් වගේ නැති වුනහම. එහෙම නැත්නම් අපිට අවශ්‍ය වෙනත් මොකක් හරි වටින වස්තුවක් පොතක් ලියකිවිල්ලක් අපි කොහේ හරි තියනවා. තිබ්බට පස්සේ අපිට ආයේ හොයාගන්න බෑ. හැබැයි ඔයාලා දන්නවද? එහෙම මතක නැති මිනිස්සු අතරේ ලෝකේ ඉන්නවා ඉලක්කම් 2000ක් විතර එක දිගට කිසිදු ගැටලුවක් නැතුව මතක තියාගන්න පුළුවන් මිනිස්සු. ඒ වගේම ජිනස් රෙකෝඩ් එකක් තියෙනවා අර අපි සෙල්ලම් කරන කාඩ් පැක්ස් තියෙන්නේ. ඔය කාඩ් පැක් එකක කාඩ්ස් 5400ක් විතර මට මතක විදිහට 5400ක් විතර ෂෆල් කරලා මතක තියාගෙන හිටපු මිනිස්සු. කියන ඔයාලට මම කියපු දේ තේරුණා කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ මෙහෙම. කාඩ් 5400ක් ගන්නවා. මේක ටික ෂෆල් කරනවා. ෂෆල් කරලා එයා එකපාර බලාගෙන මේ කාඩ් එක ඊට පස්සේ මේ කාඩ් එක එහෙම කියලා. ඊට පස්සේ ඊළඟට එයා රිකෝල් කරනවා නැවත. මේ කාඩ් එකට පස්සේ මේ කාඩ් එක තිබ්බේ. ඒ කාඩ් එකට පස්සේ මේ කාඩ් එක තිබ්බේ. අන්න ඒ විදිහට. අර මම කලින් කිව්ව ඉලක්කම් 2000ක් මතක තියාගත්ත මනුස්සයත් ඉන්දියන් මනුස්සයෙක්. එයාත් ඉලක්කම් ටික එකපාරක් එක හියරින් එකකින් එකපාරක් අහනවා 3 5 7 10 12 ඔහොම මතක තියාගන්නවා. ඊට පස්සේ එයා නැවත රිකෝල් කරනවා ඔයා කිව්වේ මේ අංක ටික මෙන්න මේ ටික ඔන්න අහගන්න කියලා. විශ්වාස කරන්න බෑ නේද? නෑ හොයලා බලන්න ජිනස් රෙකෝඩ් තියෙන අන්න එහෙම. මෙමරි චැම්පියන්ස්ලා ඉන්නේ එහෙම. මේකේ තියෙන වැදගත්ම දේ තමයි මං ඔය කියපු මිනිස්සු හරිම ඕඩිනරි මිනිස්සු. ඒ කියන්නේ හරිම සාමාන්‍ය මිනිස්සු. එයාලගේ මෙමරිය ට්‍රේන් කරන්න කලින්. ඒ කියන්නේ ඔය මම කිව්වා ඉලක්කම් 2000 ගණන් මතක තියාගත්ත මිනිස්සු ඉන්දියන් මිනිස්සු නිශාන්ට් කියලා. මෙයා කියනවා එයාගේ මුල් කාලෙදී එයා ඉලක්කම් 5ක නම්බරයක් මතක තියාගත්තත් හරි අපහසුවෙන් කියලා. හැබැයි පසු කාලේ ඉන්නවා එයා ඉලක්කම් 2000 එක දිගට මතක තියාගන්නවා. සාමාන්‍ය අපිට ඉලක්කම් 10ක නම්බරයක්වත් මතක තියාගන්න හරි අමාරුයි නේද? අන්න ඒ වගේ එයා ඉලක්කම් 2000 එක දිගට මතක තියාගෙන ඉන්නවා. ඔයාලට හිතන්න පුළුවන් මේ මනුස්සයා බොරු කියන්නේ නැත්නම් මේ මනුස්සයාට පොඩි කාලේ ඉඳන් ඔහොම පුළුවන් ඇති කියලා. එහෙනම් මං රියල් වර්ල්ඩ් කියන්නේ එකත් රියල් වර්ල්ඩ් තමයි. ඊටත් වඩා විශ්වාස කරන්න පුළුවන් සාධකයක් දෙන්න ජෝෂුවා කියලා මනුස්සයෙක් ඉන්නවා. හොයලා බලන්න මෙමරි චැම්ප් කෙනෙක්. මූන් වෝකින් විත් දී අයින්ස්ටයින් කියලා පොත ලියලා තියෙන එයා. එයා 2005 මට මතක විදියට 2005 US මෙමරි චැම්පියන්ෂිප් එකට යනවා. ඒක වාර්තා කරන්න. ඒ කියන්නේ ජර්නලිස්ට් කෙනෙක් විදිහට එහෙම නැත්නම් මාධ්‍යවේදියෙක් විදිහට ඒ ඉවෙන්ට් එක අධ්‍යයනය කරන්න. එහෙම නැත්නම් ඒක වාර්තා කරන්න. මම මෙතනට යන්නේ හොඳට මතක තියාගන්න මාධ්‍යවේදියෙක් විදිහට. ඊට පස්සේ මට කතා කරන්න හම්බ වෙනවා එතනට ආපු මෙමරි චැම්පියන් කම්පිටිෂන් එකට ආපු තරංකරුවෙක් එක්ක. මේ ජෝෂුවා අහනවා ඔයාට මේ හැකියාව චුටි කාලේ ඉඳන් තිබ්බ එකක්ද කියලා. එතකොට ඒ තරංකරුවා කියනවා නෑ මම මේක වර්ධනය කරගත්ත එකක් කියලා. මේක ඇත්ත සිද්ධියක් හොයලා බලන්න. ජෝෂුවා එක ලියලා තියෙනවා. ඊට අමතරව එළියේ එවිඩන්ස් උත් තියෙනවා. මේක ඇත්තයි කියන්නේ. ඊට පස්සේ මේ මිනිස්සයා කියන්නේ ජෝෂුවා කියන කෙනා බලනවා මටත් පුළුවන් ද දන්නේ නැහැ කියලා. එයා 2005 තමයි ඔය සිද්ධියට මුණ දෙන්නේ. ඊට පස්සේ එයා ගිහිල්ලා ප්‍රැක්ටිස් කරනවා. ඔය මධ්‍යම ඉන්දියාවට යනවා කියලා තමයි සඳහන් වෙන්නේ. එයා ගිහිල්ලා ප්‍රැක්ටිස් කරනවා. ප්‍රැක්ටිස් කරලා 2006 US චැම්පියන්ෂිප් එකට සම්බන්ධ වෙලා චැම්පියන් වෙනවා. 2005 ඕඩර්නි ජර්නලිස්ට් කෙනෙක් විදිහට එහෙම නැත්නම් සාමාන්‍ය මාධ්‍යවේදියෙක් විදිහට සාමාන්‍ය වාර්තාකරුවෙක් විදිහට මතක ශක්තිය පරීක්ෂා කරන තරංගයක් වාර්තා කරන්න යන පුද්ගලෙක් එතන තරංකරුවෙක්ගේ වචනයක් අහලා එහෙම නැත්නම් තරංකරුවෙක් කියන කරුණක් අහලා තමන්ගේ මොළය තමන්ගේ මතක ශක්තිය වර්ධනය කරනවා. 2006 දී ඔහු US මෙමරි චැම්පියන් වෙනවා. ඔහුගේ ජීවිත කතාව තියෙන පොත තියෙනවා මූන් වෝකින් විත් දී අයින්ස්ටයින් කියලා. පුළුවන් නම් කියවන්න මං ගාව තෙති පොත පුළුවන් නම් මට මැසේජ් එකක් දාන්න මම ගාව තිබ්බොත් ඔයාලට දාන්න. අද අපි කතා කරන්නේ කොහොමද මිනිස්සෙක්ට පුළුවන් තමන්ගේ මේ බ්‍රේන් එක ට්‍රේන් කරන්න කියලා. එහෙනම් එකතු වෙන්න අපේ අලුත් channel එකත් එක්ක train your brain. ගොඩක් කට්ටිය මාත් එක්ක එකතුලා ඉන්න අර Low Meat Science YouTube channel එකේ හින්දානේ. ඒතර ඒකෙන් මෙතෙන්ට ආපු කට්ටියට ඇති වෙනම මාව දකින්න කට්ටියත් ඇති. ඒකෙදී අපි කතා කරන්නේ ගොඩක් වෙලාවට ඔය crime scenes ගැන, ඊට පස්සේ psychology, ඊට පස්සේ law,
අර වෙනම කතන්දරයක්නේ ෆොරෙන්සික් සයන්ස්, ෆොරෙන්සික් මෙඩිසින්, ෆොරෙන්සික් ටොක්සිකොලොජි වගේ සබ්ජෙක්ට්ස් ගැනනේ. හැබැයි මෙතනදී අපි කතා කරන්නේ සම්පූර්ණයෙන්ම කොහොමද මිනිස්සෙක් තමන්ගේ බ්‍රේන් එක වර්ධනය කරගන්නේ කියලා. එතකොට බ්‍රේන් එක ගැන කතා කළාම මේකෙදි විශේෂයෙන් කියන්න ඕනේ අපි හිතාගෙන හිටියට මේ බ්‍රේන් එක වර්ධනය කරන හැම නැත්නම් මොලේ වර්ධනය කරගන්නවා කිව්වහම මේකෙදි අඩංගු වෙන විෂය පරාසෙන්නේ මෙමරිය සහ IQ වැඩි කරගන්න එක කියලා. නෑ. ඊට අමතරව AQ කියලා එකක් තියෙනවා, CQ කියලා එකක් තියෙනවා, EQ කියලා එකක් තියෙනවා, IQ තියෙනවා, LQ තියෙනවා. ඊට පස්සේ processing speed එක තියෙනවා, focus and attention තියෙනවා, social intelligence තියෙනවා. මේ වගේ ගොඩාක් ලොකු විදිහට මේක විහිදෙනවා. ඒතර මේ එක එක කාරණා, එක එක subjects, එහෙම නැත්නම් එක එක areas කොහොමද වර්ධනය කරගන්න කියන එක ගැන මම වෙන වෙනම වීඩියෝස් දානවා. ඊට අමතරව ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ ඔයාලා මීට අමතරව මේක ගැන හොයනවා නම් ඕන තරම් පොත් තියෙනවා. උදාහරණයක් විදිහට මම අර කලින් කිව්ව විදිහට ජෝෂුවා ලියපු Moon Walking with the Einstein, ඊට පස්සේ Limitless, ඊට පස්සේ Unlimited Memory, ඊට පස්සේ Memory Training, Increase Your Memory with Science. අන්න ඒ වගේ ගොඩක් ලියවිච්ච පොත් තියෙනවා. පුළුවන් නම් හොයාගන්න. මැසේජ් එකක් දැම්මොත් සමහර පොත් මං ගාව තිබි මම දාන්නම්. මං ගාව තිබ්බොත් හරි. ඊට මේකද ඔයාලා දැනගන්න ඕන විශේෂ දෙයක් තමයි මේ මෙමරිය කියන දේ ට්‍රේන් කරන්න පුළුවන් දෙයක්. IQ කියන එක ට්‍රේන් කරන්න පුළුවන් දෙයක්. ඒක උත්පත්තිය ලබා ගන්න මිනිස්සු ඉන්නවා ටිකක් වෙනස් විදිහ වලට. දැන් ඔයාලා අහලා ඇති ඔය ෆොටෝකෝපි මෙමරි තියෙන මිනිස්සු එහෙම ඉන්නවා. මම කියන්නේ මේ මෙමරිය සහ IQ කියන්නේ ඔයාලා දන්න ඔය ඒරියාස් මිනිස්සුන්ට උත්පත්තිය ලැබෙන දේවල්. ඒක මම නැහැ කියන්නේ. හැබැයි මම කියනවා මේක ඕනම කෙනෙක්ට වර්ධනය කරන්න පුළුවන් කියන එක. මේකට හොඳම උදාහරණය තමයි මම එලස් කාලේ මාරු විදිහට අර IQ පැත්තට බර කෙනෙක්. කියන්නේ මම එලව කරද්දිත් මම මාර මාස සබ්ජෙක්ට් එක තමයි ෆිසික්ස්. මොකද වැඩිපුර හිතන්න තියෙන්නේ ෆිසික්ස් වල හින්දා. ඊපස්සේ මම පස්සෙත් ගුරුවරයෙක් විදිහට ෆිසික්ස් උගන්වන්න ගත්තා. සාම ළමයින්ට කියන්න කැමතිත් උගන්වන්න කැමතිත් අර හිතන විදිහ. නැතුව සූත්‍ර ටික දීලා එකට පාඩම් කරන්න දීලා ඒකට මෙහෙම දානවා කියන නෙමෙයි. මම කැමතිත් හිතන විදිහ කියා දෙන්න. සහ හිතන්න. අපි පාසු කාලේ මම අර නීතිය ඊට පස්සේ අධිකරණ වෛද්‍ය විද්‍යාව අර ඒ වගේ විෂයන් ඉගෙන ගන්න ගත්තාම මට තේරුණා IQ වලට අමතරව මනුස්සයට ඉතා වැදගත් දෙයක් තමයි මෙමරි කැපැසිටි එක කියන එක. ඒකට හේතුව ගොඩක් වෙලාවට ලංකාව විතරක් නෙවෙයි ලෝකේ විභාගවලදී පරීක්ෂා කරන මිනිස්සුගේ මතක ශක්තිය. සහ මේ මතක ශක්තිය කියන එක අනිවාර්යයෙන් මනුස්සයට තිබිය යුතු දෙයක්. මොකද මතක ශක්තියත් එක්ක තමයි අපි කොච්චර හොඳට ඊළඟ මොහොත පර්ෆෝම් කරනවද කියන එක තීරණය වෙන්නේ. එතකොට මේකෙදි මම ඔයාලට විශේෂයෙන් කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඔය මම පොත් ටික කිව්වා සහ මේකේ මගේ අරමුණ මොකද මම ගොඩක් වීඩියෝස් දැකලා තියෙනවා ඉංග්‍රීසි වලින් එහෙම තියෙනවා. ඒ වගේම ඩිප්ලෝමාස් තියෙනවා ලෝකේ ඕන තරම් කරන්න පුළුවන්. ඒ වගේම සර්ටිෆයිඩ් කෝසස් තියෙනවා. මම මේ වගේ 3-4ක් විතර කරලා තියෙනවා සහ සමහර ඒවා ප්‍රතිඵලදායක නැහැ. සමහර ඒවා ප්‍රතිඵලදායකයි. ප්‍රතිඵලදායක නැහැ කියපු ඒවා ගොඩක් දුරට තියෙන නැත්නම් මගේ අඩුපාඩුව. මොකද යාලා කියන හැමදේම කරන්න මට ඒ දවස්වල කාලය තිබෙත් නැහැ. ඒ වගේම මම විශේෂයෙන් කියන්න ඕනේ මේ channel එකේදී මම කියන්න බලාපොරොත්තු වෙනවා ලොකු අඩුපාඩුවක් වෙලා තිබ්බ ලංකාවේ අර ළමයින්ට A-levels කරද්දි A-levels කරලා ඊළඟට කරන්න පුළුවන් දේවල් මොනවද? A-levels කරද්දි ඔයාට යන්න ඕනේ පාත් එක කරන තෝරගන්න ඕනේ subjects මොනවද? ඒ වගේම ඔයා ඩිග්‍රී කරාට පස්සේ ඩිග්‍රියෙන් කරන්න පුළුවන් jobs මොනවද? සහ ඔයා job එකක් කරන කෙනෙක් නම් එහෙම නැත්නම් already ඔයාගේ ඩිග්‍රී ඉවර කරලා job එකක් කරන ගමන් නම් ඔයා තරඟ විභාග වලට වගේ ලෑස්ති වෙනවා රජයේ පරිපාලන ශාස්ත්‍රයට යන්න. එහෙම නැත්නම් law entrance වලට, එහෙම නැත්නම් LLB entrance වලට, එහෙම නැත්නම් ඔය පොලිසිය SI තනතුරු වලට, ඒ වගේ රජයේ විවිධ තනතුරු සඳහා ටෙස්ට් තියෙනවා. ඒ කියන්නේ IQ ටෙස්ට්, EQ ටෙස්ට්, GK වගේ ටෙස්ට් තියෙනවා. මේවට කොහොමද ලෑස්ති වෙන්න ඕනේ සහ ඒවට මුහුණ දෙන්න ඔයාලට තියෙන සුදුසුකම් මොනවද, කොහොමද ඒවා තෝරගන්න ඕන කියන එක සම්බන්ධවත් මම මේ channel එකේදී කතා කරනවා. ඒකට හේතුව ගොඩක් වෙලාවට බහුතරයක් මිනිස්සුන්ට මේවා සම්බන්ධ දැනුමක් නැහැ. උදාහරණයක් විදිහට මමත් මගේ A-levels ඉවරලා අවුරුදු කීපයක් යනකම්ම ඔය තරඟ විභාග කියලා දේවල් තියෙනවා, මේවා මිනිස්සු ලියනවා කියන ඒවා දැනගෙන හිටියේ නැහැ. ඉතින් මම විශ්වාස කරනවා මම පස්සේ දැනගත්ත දේ මගේ වීඩියෝස් බලන අවුරුදු 17 18 ළමයි දැනගන්න ඕනේ. ඒ වගේම අවුරුදු 20 30 ගණන් වල ඉන්න අර මෙමරි වැඩි කරගන්න කැමති මිනිස්සු, ඒ වගේම ඊට අමතරව තමන්ගේ ජොබ් එකේ වර්ධනය සඳහා දේවල් කරන්න මොන වගේ ඩිප්ලෝමාස්ද කරන්න ඕනේ, මොන වගේ ඩිග්‍රීස්ද කරන්න පුළුවන් ඔයාලට වෙලාවත් එක්ක කියන ඒවා ගේන්නත් මම මේකෙදි සැලකිලිමත් වෙනවා. ඊට අමතරව මේකෙදි මම අර මෙමරි කැපැසිටි වැඩි කරන්න පාවිච්චි කරන ක්‍රම, ඒ කියන්නේ ගොඩක් වෙලාවට මම පාවිච්චි කරන්නේ මයින්ඩ් පැලස්, ඊට පස්සේ ලින්කින්, ඊට පස්සේ ඇසෝසියේෂන්ස් ක්‍රම, ඊට පස්සේ අර අපි පෙග්ස් කියලා කියනවා. ඒ නිකන් අර එක එක ක්‍රම ගොඩාක්
තියෙනවා අර විවිධ කට්ටිය විසින් විවිධ අවස්ථාවලදී හොයාගත්තේ ඒවා. කියන්නේ එයාලගේ මතක ශක්තිය වර්ධනය කරන්න පාවිච්චි කරපු අලුත් ටෙක්නොලොජිස්. ඒතර ඒව සම්බන්ධවත් මම ඉස්සරහට වීඩියෝස් ගෙනවා කොහොමද මේක අපි පාවිච්චි කරන්න කියලා. ඊට අමතරව ගේම්ස් මගින්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මම කරන දෙයක් තමයි මට කම්මැලි වෙලාවට මම මෙමරි ට්‍රේන් වෙන ගේම්ස් ගන්නවා. ඒ කියන්නේ ෆෝන් මොබයිල් ෆෝන් එක ගේම් නෙවෙයි මම සාමාන්‍යයෙන් කාඩ් පැක් එකක් එහෙම තියාගෙන මෙමරි ට්‍රේන් කරන්න පුළුවන් ගේම්ස් ගහනවා. ඒ වගේ ගේම්ස් ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් අර එකපාරක් වීඩියෝ එකක් දාලා තියෙන අර S2 පියාගෙන එකපාරක් ඒ කියන්නේ S2 පියාගන්න නෙවෙයි ඉස්සෙල්ලාම S2 අරගෙන මෙහෙම කරලා අංශක 180ක් බලන්න. ඒ බලන වෙලාව ඔයා පුළුවන් තරම් මතක තියාගන්න උත්සාහ කරන්න මේ වටේ තියෙන මොනවද කියලා. ඊට පස්සේ S2 බලලා ඔයා එකින් එක මතක කරනවා මෙතන මේක තිබ්බා, මෙතන මේක තිබ්බා, මෙතන මේක තිබ්බා, මෙතන මේක තිබ්බා, මෙතන මේක තිබ්බා කියලා. හරිද? ඒතර ඔයා බලන්නවට කොච්චරක් මතකද කියලා. ඕක දිගින් දිගට කරද්දී ඔයාටම තේරෙයි ඔයා යන තැන්වල ඔයා බලන දේවල් සම්බන්ධව ඔයාට මාර මතකයක් ඉන්නවා. නිකන් මෙහෙම බැලුවට පස්සේ එතන තිබ්බ දේවල් ටික මතකයි. මොකද මම ඉස්සර ගෲප් ක්ලාසස් එහෙම කරද්දී මට සාමාන්‍ය මතකයි මෙතන තිබ්බ ඒ ගෙදර අපි ගෲප් ක්ලාස් එක කරන ගෙදර කියලා. ඒ තිබ්බ ටීවී එක මෙතන තියෙන්නේ, එතනින් වෙනස් කරලා තියෙනවා. මෙතන තිබ්බ මල් පෝච්චි එක ඒක අයින් කරලා තියෙනවා. ඒ වගේ සියල්ල මතක හිටිනවා. මම කියනවා ඔයාලා ගොඩක් වෙලාවට ක්‍රයිම් සම්බන්ධව දේවල් සම්බන්ධව මාත් එක්ක එකතු වෙලා ඉන්න හින්දා මේක ටිකක් ඉන්ටරෙස්ටිං. තැන් වල තියෙන දේවල් මතක හිටින එක කමාරු වැඩ. නිකන් try කරලා බලන්න. මම මේ වගේ ටෙක්නික්ස් ගොඩක් ඔයාලට ඉස්සරහට කියනවා. එක මගේ ඉස්සරහට එන වීඩියෝස් වලින්. ඉතින් මට මූලිකව කියන්නුනේ කොහොමද අපි මේ මතක ශක්තිය IQ, EQ, AQ, CQ වගේ වර්ධනය කරන්නේ, processing speed එක වැඩි කරන්නේ වගේ දේවල්. ඒක මම වීඩියෝස් වලින් කියනවා. සහ ගොඩක් ළමයි පාඩම් කරද්දී කොහොමද බ්‍රේක් එකක් ගන්න ඕනේ, කොච්චර වෙලාවක් නිදා ගන්න ඕනද, ඊපස්සේ පාඩම් කරද්දී මොන වගේ මියුසික් දාන්න පුළුවන්, මියුසික් ගන්න හොඳද නැද්ද, ඊට අමතරව අපි බ්‍රේක් එකක් ගත්තට පස්සේ බ්‍රේක් එකේදී මොනවද කරන්න ඕනේ, ඊට පස්සේ ෆෝන් එකක් බලනවා නම් ෆෝන් එකක් වගේ යූස් කරනවා නම් ඒක ලිමිට් කරන්නේ කොහොමද අපි, මෙන්න මේ වගේ කාරණා ගොඩක් සම්බන්ධිනු මම ඔයාලට තොරතුරු ගෙනවා. මම මේ ඇත්තට මේ වීඩියෝ කරන්නේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් විදිහට මගේ පළවෙනි වීඩියෝ එක. ගොඩක් කටි මත ක්‍රයිම් සීන් වලදී එකතු වෙලා තිබ්බා. මම ක්‍රයිම් සීන් වල සම්බන්ධව ගොඩක් වෙලාට ඔය ක්‍රයිම් කරපු පට්ට වැඩ්ඩන්ගේ මෙමරි පොඩ්ඩක් ඔයාලා බලන්න. ඒක අර අපි හිතනට වඩා සෑහෙන ඉස්සරහින් තියෙන එකක්. අනිවාර්යෙන් මම කිව්වා මම අර තව වීඩියෝ එකක් දාලා තිනවා අර ගේම් කාරයන්ගේ මනෝභාවයන් කියලා. මොකද ඔය ගේම් කාරයෝ වෙද්දිත් ගේම් කාරයන්ට ඔය මෙමරිය වර්ධනය කරගන්න එක සහ IQ EQ වර්ධනය කරගන්න එක අතිශයින් වැදගත්. මම කියන්නේ ඔයාලට ගේම් කාරයෝ නෙමෙයි. ඔයාලා මේ දැනුම අධ්‍යාපනය සඳහා ඔයාලගේ දියුණුව සඳහා පාවිච්චි කරන්න. ඒකයි මම මේ ටික ගේන්න ඔයාලගෙන්. එහෙනම් අපි හිමිට වැඩේ පටන් ගමු. මම ගංගනාත් ගමගේ. එහෙනම් ජය වේවා.